රොන්සොයා කතාවට ගොඩක් ආදරය කරන ඔයාලව ගොඩක් ආදරෙන් channel එකට පිළිගන්නවා. වෙනද වගේම අදත් කතාව ඉදිරියේදී වෙන්න පුළුවන් කොටසක් ගැන අනුමාන කිරීමක් කරන්නයි මේ හදන්නේ. මේ අනුමාන කිරීම කරන්නේ කතාවේ පසුගිය කොටස්වල විශේෂිත තැන් උපයෝගී කරගෙන. ඉතින් අපි බලමු කතාවේ මේ වගේ කොටසක් වෙන්න පුළුවන්ද කියලා. ඔයා දන්නවා රොන්සොයා කතාවේ රාජු සහ රොමා කියන දෙන්නම කතාවට වෙනම එළියක් එකතු කරන අය. මෙයාලා කතාවේ ප්‍රධාන චරිත නොවුනත් ප්‍රධාන චරිතවලට මෙයාලා ලොකු උදව්වක් දෙනවා එයාලගේ භූමිකාව කරගෙන යන්න. ඉතින් අපි කතා කරමු ඇත්තටම මේ රොමාට තමන්ගේ අම්මා ගැන මතක් කර කර මේ වද දෙන්නේ කවුද කියලා. ඒ වගේම මේ දෙමාපියන් ගැන හාර උස්සන කෙනා කවුද? ඒ වගේම එයාගේ යටි අරමුණ මොකක්ද කියලා ගැනත් අපි අද කතා කරමු. ඉතින් මේක විසඳ ගන්න අපිට විජේවත් මේකට සම්බන්ධ කරගන්න වෙනවා. විජේ කියන්නේ රාජුවයි රොමාවයි දෙන්නම බලාගත්තු කෙනා. ඉතින් අපි දන්නවා විජේ කරන රස්සාවත් එක්ක විජේට ගොඩාක් හතුරෝ ඉන්නවා. ඒකෙන් එක්කෙනෙක් තමයි මෙන්න මේ චූටියා කියන කෙනා. ඔයාලට මෙයාව හොඳටම කතාවේ නෝට් ඇති. නගරාධිපතියට වගේම ලොකු බඩක් මෙයාටත් තියෙනවා. ඉතින් මේක ඇත්තටම මට හිතෙනවා චූටියාගේ උගුලක් කියලා. ටිකෙන් ටික රොමාව අවුස්සලා ඇත්තටම චූටියට ඕන විජේ ළඟ ඉන්න කට්ටිය එයාගෙන් ඈත් කරන්න එයාගේ ශක්තියින් විශේෂයෙන්ම රාජු සහ රොමා කියන්නේ එයාගේ ශක්තිය. ඉතින් අන්න ඒ දේ මෙයාට නැති කරන්නේ මෙන්න මේ චූටියට ඕන වෙලා තියෙන්නේ. චූටිය ටිකෙන් ටික විසපුවාවේ එයාගේ අම්මගෙන් තාත්තගෙන් රොමාව උදුරගත්තේ විජේ කියලා. එහෙම නැත්තම් විජේ තමයි අරගොල්ලෝගේ අම්මයි තාත්තයි මැරුවේ කියලා කියාවේ. ඉතින් ඔයාම ඒක ගැන මොකද හිතන්නේ? ඔයා හිතනවද කතාවේ මේ වගේ කොටසක් වෙන්න පුළුවන් කියලා? ඉතින් එහෙම හිතනවා නම් ඔයාලගේ අදහස පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.